ආයිබෝන් හැමෝටම ක්‍රියේටිව් අයිඩියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ small waterfall එකක් හදන ආකාරය. ඔයගොල්ලන්ට කටුවට දල සැලැස්මක් ඔයාලගේ මේ ඔළුවට ගන්න අයිඩියා එකක් ගන්න. ඉතින් මේ සිමෙන්ති අච්චු වලින් හදලා තියෙන මේ ඩම්බල් හදලා තින්නෙත් මමයි. මේ වගේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට ඉස්සරහට ගෙනත් දෙන්නම්. මේකෙත් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ස්මෝල් වෝටර්ෆෝල් එකක් හදන ආකාරය ගැන. ඉතින් මේ තියෙන ස්මෝල් වෝටර්ෆෝල් එක මම කලින් හදාගත්තු එකක්. ඉතින් මේ කලින් හදාගත්තු එකේ මම කප් ටික වෙනම ගහගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කප් වෙනමම ගහ ගන්නවා. ඒ ටික ගහගෙන ඊට පස්සේ තමයි අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක අපි මේකට සම්බන්ධ කරගන්නේ. එතකොට මම මේ කප් වලට යොදාගෙන තියෙන්නේ කප් වල අර වතුර ගලාගෙන යන ස්ථානයට මම යොදාගෙන තියෙනවා මේ ස්ලෝන් බටයක කෑල්ලක් යොදාගෙන තියෙනවා. ඒ කෑල්ලෙන් තමයි ඒ කෑල්ල හරහා තමයි වතුර ගලාගෙන ඇවිල්ලා ඊළඟ එකේ 1 2 ඉඳන් 3 වෙනකම් 4 ස්ටෙප් එක වෙනකම් අරක දිගේ ගලාගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ කලින් හදාගත්තු එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට මේකේ සම්පූර්ණ වීඩියෝ එක ගේන්නම් මේක හදන එක ගැන සම්පූර්ණ වීඩියෝ එක. මේක පේන්ට් කරනවා නම් ඔයගොල්ලන්ට කැමති වර්ණයක් යොදාගෙන මේක පේන්ට් කරගන්න පුළුවන්. පේන්ට් කර ගැනීමේදී අපි දකිනවා මේකේ මේ මෝටර් කිසිම දෙයක් සවි කරලා නැහැ. මේකේ ඉලෙක්ට්‍රික් මම කිසිම දෙයක් ඇඩ් කරගෙන නැහැ. ඒ නිසා මේක පේන්ට් කරගද්දි පහසුවෙන් පේන්ට් කරගන්න මේක හදලා ඉවරනාට පස්සේ මේ ඔයගොල්ලන්ට පේන්ට් කරලා වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රික් මෝටර හැම සවි කරගෙන ඊට පස්සේ තමයි මේකේ වැඩ සම්පූර්ණම අවසන් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා ඊට හැපෙත් තියෙන bell එකත් ඕල් කරලා අනිවාර්යෙන් අපිත් එක්ක join වෙන්න. නම් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.